අයිබෝවන්න මොඩව අයිබෝවන් Welcome to Wednesday Amu Podcast. Two people talks about real life stories to daily stuff. Get ready. Now, welcome Decon and Vino. ආදරෙන් පිළිගන්න අපේ පෝඩ්කාස්ට් එකට නමක් ගවන්න නමක් ගවන්න රටක ඉදම් මොන ලෝක ගීට මොන්න පිට සක්තලෙක් එක්ක ඔබ ඉදකන අරපුවා බලම දෙයක් නෑ මේක ඇත්තර මේ අපි දෙන්නගේ ආතල්ලෙකට කරන පෝඩ්කාස්ට් දිනක වැඩ කරගෙන ඇතින් අර මෝලුව කරවෙලා මොලේ චප්පවෙලා ක්‍රියේටිවිටි අයිඩිය එක එලියට දාගන්න මාත්‍යයක් නැති හින්දා සහ අපි මුකුත් කරන්න නැති හින්දා කරන්න ඕනාකමට කරන දෙයක් තමයි මේක. ඉතින් යාට මේ කාඩත් දෙවලු ගන්නම් එමනතුව මේ කාඩොද්‍යයක් ජීවිතයට ගන්න හැබැ කක්ක ගොඩින් හරි මොටම ජීවිතර ගන්න දෙයක් තියෙනවා. ඒහින්ද සමහර විට මේකෙන ජීවිතර ගන්න පුළුවන් දෙයක් ඇති. එහින්ද විශේෂෙන් දික්ෂණ මේ කියල් අපි මේ ලොකු දේවල්නේ කතා කරන්නේ මේක අපි මේ එදිනදා වෙන දේවල් ගැන තම අපි මේ කතා කරන්න ඉතින්නේ ඒකඉන්න ඉතන්න අපි මේක මේ ලොකු රීසර්ච්චයක් කරගෙන අපි පෝස්් කස්ට කරන අර කිව්වා වගේ විනෝත් කිව්ව වගේ මේ අපි මේ අර අපේ මේ සතියක තියෙන අර ක්‍රියේටිවිට එක එලියට දාන්න ස්පේසයක් කරන් තියෙන මේ අපි නැතුව මේක මේ අපි ඔයගොල්ලන්ට මේ දේවල් කියලා දෙන්න සහ සමහරක් කරලා අපි මෙහෙම කියලා දෙන්න කියන්නේ අපේ අපි ඉගෙනගෙන තියෙන දේවල් වලින් කියන්න පුළුවන්. ඔව් දන්න දේවල් අපි කියලා දෙනවා මීට වඩා කියලා දෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය දන්න දේවල් දැන් මේ මම එහෙම කිසිම අර දේශපාලනය ගැන කිසිම දෙයක් දන්නේ නැති මිනිස්සෙක්. ඒතකොට අපි දැක්කාම අපිට හිතන දේ විතර අපිට කතා කරන්න පුළුවන්. දැන් මේ වෙන දෙයක් ගැන මොනවද දැනගන්න ඕනේ නැහැ අපිට උගන්වන්න පුළුවන්. ඒවා ඉතින් ඒ කියන්නේ අපි ෆොටෝග්‍රැෆි පැත්තෙන් ග්‍රැෆික් ඩිසයිනින් පැත්තෙන් වීඩියෝ පැත්තෙන් වීඩියෝ එඩිටින් පැත්තෙන් උනත් අර දේවල් කියලා දෙන්න පුළුවන්. දැන් අපි ඒක නෙවෙයි කතා කරන්නේ මෙතනයිල් අපි මේ ඒ සතියේ වෙච්ච දේවල් එකහු කරගෙන අපි මේ ඒකින් අපි නිකං කතා කරනවටන මේ ඒ ආතල්ලයක් කරගෙන මේ ඒ එලියට දානවා. එකන අපිට මේක අපි මොකද ගොඩක් කාලයක්කින්නම් මේක ගැන කතා කරන්න හිටිය අපි කොහරි පෝස්ට් කාඩ් පස්සේ ඔයාලට පුළුවන් එකට කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ඒක අපි වැඩි දියුණු කරගන්න ඕනේ මොනවද එක්ක මේ කෙලින්ම දාන්න පුළුවන් මේ ප්ලීස් ආය එපිසෝඩ් ගන්න එපා. ඒ වගේ දාන්න පුළුවන්. මේ අනේ අහන් ඉන්න බෑ ඇත්තටම දාන්න එපා. ඒ වගේ කිසි ප්‍රශ්නයක් නැහැ අපි දානවා. ඒකත් අපි දානවා. ඒක හොඳයි නේද වෙනම දෙයක්. ඔව් සාමාන්‍යයෙන් ওই කමෙන්ට් කියන ඒවා ඉතින් මේ අපි බාර ගන්නවා නැතුව නෙවෙයි. ඒනාට මේ අපි ඔව් මේ හැමෝටම තියෙනවානේ නෙගටිව් සයිඩ් එකක් තියෙනවා පොසිටිව් සයිඩ් එකක් තියෙනවා. ඉතින් අපි ඒ දෙකම බාර ගන්නවා. ඒ දේවල් වලින් අපිට ඒ කියන්නේ නෙගටිව් එකෙත් මොකක් හරි හොඳක් තියෙනවා නම් අපි ඒක බලනවා. මේ නැතුව නෙවෙයි. ඉතින් ඒකයි ඉතින් මේක අර කිව්වා වගේ මේක මේ ආතල්ලයක් ගන්න. ඔයාලට ආතල්ලයක් නැත්තම් කිචිකවාගෙන hina වෙන්න අපි ආසය වල hina වෙනවා බලන්න. ඕගොල්ලෝ hina යනවා නම් hina යන්නේ නැහැ. අපිට hina යන්නේ ඇත්තට අපි මේ කරාට මේ පොඩ්ඩක් මේ දුකසු තිනවා. ඒකයි අපි දාන්නේ අපිට මොකද අපි හොඳටම සතුටින් ඉන්න මිනිස්සු විදියට විතර දාන්නේ මේක. අපි කවුද කියලා දන්නේ මොනවද කරන්න කියලා දන්නේ නැති. ඒකම අපි ඇත්තටම සතුටින් ඉන්නේ. පර්සනල් accounts කොහෙවත් mention වෙන්නේ නැහැ. ඉතින් අපි කවුද කියලා අර පස්සේ හොයාගන්න පුළුවන් ටික ටික. කවුද අර කැමරා රිවිව් කරන මොල්ල කිරියෝද? අලකිරි බෝලේ අර අලකිරි බෝලගේ අම්මා තාත්තා අච්චි නෑන්ද සීයා මාව ඔක්කොම වෙලා දාලා තිබ්බ කමෙන්ට් සෙක්ෂන් එකේ TikTok එකේ ඊට පස්සේ අර චිරා උදාර තිබ්බේ මම මෙහෙම කරන්නේ නැහැ කියලා උදාර නවත්තන්න ද වීඩියෝස් කරන එක නෑ මං ඒක දැක්කා. ඒක ඇත්තටම මන් දන්නේ ලංකාවේ කොච්චර ටොක්සික් වෙනවද කියලා සමහර අලකිරි බෝලගේ ප්‍රයිවසි එක පොඩ්ඩක් අර එළියට දාලා තිබ්බ කමෙන්ට් සෙක්ෂන් ඇත්තටම දැන් සමහරකට ඔය ගැන කතා කරන්නත් හිටියා. හරිද? ඒ කියන්නේ සමහරක මිනිස්සු කොච්චර ටොක්සික් වෙනවද? ඒ කියන්නේ ඒ මනුස්සයා කන්ටෙන්ට් එකක් කරන්නේ ඉතින් ඒ මනුස්සයාට ඒ මනුස්සයාගේ මේ ක්‍රියේටිවිටි එක ඒ මනුස්සයාට අර දැන් මේ අපි කරනවා වගේ මේ අපිටත් මේ පිස්සු මේ ඇත්ත වෙනවා. මේ අපේ තියෙන මේ පිස්සු මේ එළියට දාන්න තලා. එතකොට දැන් ඉතින් ඒ මනුස්සයා කවුද කියලා අපි කියන්නේ නැහැ. ඔයාලට පුළුවන් අපේ කට්ටිය හොයලා එල්ලා මේ සෙක්ෂන් එකේ දාන්න අපි කවුද කියලා. හැබැයි මං කියන්නේ තර අලකිරි බෝල්ට අර ඒ වගේ වැඩි ඒ වගේ ටොක්සික් කරේ ආයේ කමෙන්ට්ස් දාන කට්ටියදී ඒව ගණන් ගන්න එපා මචං. උඹ ඒ වැඩේ කරපළ ආතල්ලක් තියෙන උඹේ තියෙන වයිබ් එක සෙට් එක සෙට් එක නෑ ආපහු දැන් කරනවා කන්ටෙක්ස් නෑ මම දැන් කවෝ කරන එක හොඳයි ඉතින් අර මම දැක්කා යා නවත්තනවා කියලා තිබ්බේ ඉතින් අර අපි කියන්නේ මේ අපි මේ ලොකු ස්ටේටස් වල නෙවෙයි දැන් අලකිරි බෝල මම හිතන්නේ දැන් ගොඩක් කට්ටිය දන්නවා කරනවා ඔව් අන්න ඒක
ඉතින් අපි කියන්නෙත් අපි දැකපු විදිහට අපි මේකල මේ මම ආසාාව හිට පුද මේ වගේ දෙයක් කරන්න ගොඩක් කාලයට හැබැර දැකර අපිට සෙට්ටන සෙට්ට කියෙන එහෙම සෙට්ටුන්න තුනාව කරන්නත් බෑ ඉති අර ඒ ඉදිට සෙට්ච්ච කටියදාගම පොඩියට මේ ටෙස්ටින්නයක් කරන්න දෙයක් විදියට හරි මේ තාම අපි රමකුත් හිතලන්න තාම අපි ඉස්සරහට බලමු ඉතින් මේ දාද්‍ය අපි පොඩ්ඩ පොඩ්ඩ ජීපිටම නමක් හිත හරි ලේසි පොඩ්කාස්ට් එක විතරක් දාලා දින නම තමයි අමු පොඩ්කාස්ට් අපේ බ්‍රෑන්ඩ් කියලා මෙකද මේකේ අපි ගොඩක් කපන්න කොටන්නේ නෑ කරුණු එකතු කරන්න මොකද අපි සතිය දවස් 5-6ක් වැඩ සමහර දවසට පැය 48ක් විතර වැඩ එමුණාම අපිට ටයිම් යන්නේ මේවට කරුණු එකතු කරන්න අපි ඉතින් ඔය ඒ අතරතුර වාහනයක ට්‍රැවල් කරන වෙලාවක පොඩ්ඩක් බලලා TikTok එකකින් ඔය සෝෂල් මීඩියා වල යන දේවල් වලින් තමයි අපි පොඩ්ඩක් කරුණු එකතු කරගන්න පොඩ්ඩක් කතාගෙන දාලා ඒක ගැන තමයි ඊට පස්සේ ඉතින් ඇවිල්ලා අපි කතා කරන්නේ මේ සතියේ මොකද උනේ ඒ වගේ නැත්නම් අර ඒ වෙලාවට සෙට් වෙන ටොපික් එකක් තමයි අපි ඉතින් ඒ වෙලාවට කතා කරන්නේ ඉතින් ඒවත් එක්ක තමයි අපි මේක අපි කරන්නත් හිතුවේ මම දන්නවා ඔබ බලන හැමෝම කැමති නෑ එක එක්කෙනාගේ පර්සනල් ලයිෆ් එකට ඇඟිලි ගහලා මේ මෙයා මොකද කරන්නේ මෙයා මොනවද කන්නේ පොට්ටේ මෙයා කොහොමද මෙහෙම ඉන්නේ කියලා හොයලා බලන්න ඉතින් මේ ඔයාලට පුළුවන් ඇවිල්ලා අපේ පොඩ්කාස්ට් එක බලලා අපි ගැන උපදූපයක් හොදගෙන යන්න. අදට අපේ කතාව ඉවරයි. අදට ඉවරයි. අපි ආපහු හම්බෙමු ඊළඟ එපිසෝඩ් එකේ ඊළඟ කතාවේ. එහෙනම් ජයවා. බයි.